ඉතින් කොහොමද ඔයාලට? අද මම ෂෙයා කරගන්න යන්නේ ඔයාගේ ජීවිතේ ටිකක් ඊසි ප්‍රොඩක්ටිව් කරන පුරුදු 10ක් ගැන. ඇත්තටම මේ පුරුදු ඔයාව සතුටින් තියනවා. මමත් මේ පුරුදු පටන් ගෙනයි තියෙන්නේ. මගේ එදිනදා ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපි බලමු මේ පුරුදු 10 මොනවද කියලා. පළවෙනි එක තමයි උදෙන්ම නැගිටින එක. ඔයත් දවල් වෙනකන් කම්මැලි කමේ නිදාගන්න කෙනෙක්ද? එහෙනම් අදම ඒක නවත්තන්න. ඔයා වෙනදට වඩා පැය භාගයක් හරි කලින් නැගිටලා බලන්න. ඔයාට එදා දවස ටිකක් දිග දවසක් වගේ දැනේ. ඔයාට වෙනදට වඩා වැඩ ගොඩක් ඒ දවසේ කරගන්න පුළුවන් වගේ දැනේ. ඔයාට එදා දවස ලස්සනට ගත කරන්න පුළුවන් වෙයි. රැයට ඔයාගේ හිතටම සහනයක් දැනේ අද මම ප්‍රොඩක්ටිව් විදිහට දවස ගත කළා කියලා. ඉතින් ඔයත් අද ඉඳන් ටිකක් කලින් නැගිටලා බලන්නකෝ. දෙවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එක. ඔයා උදෙන් නැගිට්ටත් වැඩක් නැහැ. නැගිට්ට ගමන් ෆෝන් එක අතට අරන් උඩ පහළ යනවනම්. ඒකෙන් ඔයාට නොදැනිමයි ඔයාගේ වෙලාව නාස්ති වෙන්නේ. ඇත්තටම ඒ ඔයාට පරිසරයත් එක්ක ඔයාවම ලස්සන කරගන්න, ඔයා වෙනුවෙන් දෙයක් කරන්න තියෙන වෙලාව. ඔයා ඒ වෙලාව අනුන්ගේ කුණු ගොඩවල් ඔලුවට දාගන්න යොදා ගන්නවා නම් ඒක අදම නවත්තන්න. උදේම නැගිටලා වතුර වීදුරුවක් බීලා ඔයා වෙනුවෙන් දෙයක් කරගන්න අද ඉඳන්ම පුරුදු වෙන්න. තුන්වෙනි එක තමයි just 5 minutes silent වෙලා ඉන්න එක. උදේට නැගිටලා එළියට වෙලා හරි කාම් මියුසික් එකක් දාන් හරි ඔයා ඔයාගේ හිතේ එක්ක කතා කරන්න. ඔයා ආස දේවල් ඔයාට ලැබිලා තියනවා වගේ හිතින් මවා ගන්න. ටිකක් භාවනා කරන්න. මේ දේවල් කරලා දවස පටන් අරන් බලන්නකෝ. ඔයා ගොඩක් සංසුන්ව ඒ දවස අනිවාර්යෙන්ම ගත කරනවා. හතරවෙනි එක තමයි වතුර බොන එක. මේක නම් ඉතින් හැමෝම කියන දෙයක්නේ. ඒත් ඔයා මේ දේ කරන්නේ නෑ නේද? ඔයාගේ ඇඟට අවශ්‍ය වතුර ප්‍රමාණය දවස් ඇතුළත බොන්න පුරුදු වෙන්න. ඔයාට වතුර පෙවෙන්නේ නැත්නම් ලස්සන බෝතලයකට වතුර පුරවන් ඒක පේන තැනකින් තියාගන්න. වතුර වලට පුළුවන් ඔයාගේ හැම ඇතුළතින් ලස්සන කරලා ඔයාගේ සෞඛ්‍යයත් ආරක්ෂා කරන්න. ඉතින් අද ඉඳන් මේ පුරුද්දත් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. පස්වෙනි එක තමයි ව්‍යායාම. ඔයාගේ ඇඟ හැඩට තියාගන්න අමතර මේ දේ දහනය කරලා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ව්‍යායාම අත්‍යවශ්‍යයි. ඔයා මේකට මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. දවසට පැය භාගයක් ඇවිදින්න, නටන්න, නැත්තම් හෝම් වර්ක්අවුට්ස් වීඩියෝ එකක් බලන් ඒ විදිහට කරන්න. මේ වගේ දේවල් වලින් පුළුවන් ඔයාට ව්‍යායාම කරන්න. ඉතින් ඔයත් අද ඉඳන් ව්‍යායාම කරලා බලන්නකෝ. ඔයාගේ ඇඟට ලොකු සැහැල්ලුවක් දැනේ. හයවෙනි එක තමයි පොසිටිව් තින්කින්. ඔයා කලින් කිව්ව මොන දේ කළත් වැඩක් නැහැ ධනාත්මකව හිතන්නේ නැත්තම්. හැම වෙලේම ඔයාට බෑ මේක නම් හරියන්නේ නැහැ වගේ දේවල් හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයාට බෑම තමයි. ඒ නිසා ඔයා හිතන විදිහ වෙනස් කරන්න. මට බැරි නම් කාටවත් බෑ මං හරිම දක්ෂයි වගේ පොසිටිව් විදිහට හිතන්න. මේ විදිහට ඔයා හිතන්න පටන් ගත්තම ඔයාගේ ජීවිතේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා ඔයාටම දැනේ. හත්වෙනි එක තමයි ගෝල්ස් ලියන එක. ඔයාගේ හිතෙත් ඔයාටම වෙන් වෙච්ච අරමුණු තියෙනව නේද? ඉතින් මේ දේවල් හිතේ තියන් ඉන්නේ නැතුව පොතක ලියන්න. ඒකෙන් ඔයාට නිතරම ඔයාගේ ගෝල් එක මතක් වෙයි. ඔයාට එපා වෙනකොට ඒ පොත බැලුවම ඔයාට මේක මොටිවේට් වෙයි. ඔයා ඒ අරමුණු ඉෂ්ට වෙනකම්ම ඒ වෙනුවෙන් වැඩ කරයි. ඉතින් මං කියනවට ඔයා මේ දේ කරලා බලන්නකෝ. අටවෙනි එක තමයි ටයිම් වේස්ට් වෙන දේවල් කට් කරන එක. ඔයා නිදහසේ හිතලා බලන්න. ඔයා කොච්චර වැඩකට නැති දේවල් වලට වෙලාව නාස්ති කරනවද කියලා. සෝෂල් මීඩියා වලට දවස පුරාම නිදියගෙන සමහර වෙලාවට ඔයා කඩේකට ගියත් මගදී හම්බ වෙන අය එක්ක ඔහේ කියව ඉන්නව ඇති. ඉතින් මේ දේවල් ඔයාම හිතලා නවත්තන්න. ඔයා මේ ගෙවන එක තප්පරයක්වත් ආයි ගන්න බෑ. ඒ නිසා ගෙවන හැම තප්පරේම ඔයාට වටිනාකමක් ලැබෙන දේවල් වලට වෙන් කරන්න. නවවෙනි එක තමයි ඩේලි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. කලින් කිව්ව පොයින්ට් එකේ වගේ ඔයාට පුළුවන් ඔයා ෆ්‍රී ටයිම් එකේදී පොතක් කියවන්න. අලුත් කෑමක් හදන්න ඉගෙන ගන්න.
ඇඳුමක් මහන්න ඉගෙන ගන්න. ඔයාගේ වත්තේ මොනවා හරි දෙයක් පැල කරන්න. ඉතින් මේ වගේ දේවල් කවදාවත් ඔයාගේ ජීවිතේ අපරාධයක් වෙන්නේ නැහැ. ඉතින් හැම දවසකම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න එක ඔයාගේ පුරුද්දක් කරගන්න. 10 වෙනි එක තමයි ඔයා ඔයාටම ආදරේ කරන්න. හැම දෙයක්ම කරන අතරේ ඔයා වෙනුවෙන් මේ ටයිම් එකක් තියාගන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔයාගේ ලස්සන ඔයාම දකින්න. ඔයාව ප්‍රතික්ෂේප කරන එක නවත්තන්න. මූණේ පැක් එකක් ගාලා ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. ඔයා වෙනුවෙන් ලස්සන දේවල් මිලදී ගන්න. ඒවා කවදාවත් නාස්තියක් වෙන්නේ නැහැ. ඔයා ඔයාට ආදරේ කරන්න වටේ පිටේ අය ඔයාට ආකර්ෂණය වෙනවා. ඉතින් හැම දෙයකටම කලින් ඔයා ඔයාට ආදරේ කරන්න. ඉතින් මේ දේවල් තමයි මගේ ජීවිතේ ලස්සන කරපු පුරුදු. මට විශ්වාසයි මේ දේවල් ඔයාගේ ජීවිතේ ලස්සන කරනවා කියලා. ඉතින් ඔයාලගේ අදහස ලස්සන කමෙන්ට් එකකින් වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.